දැන් අපිට උඩ බැච් එකේ තමයි හිටියේ මේ ලංකාවේ මේ ওই විදුලි බල ඒ වෙලාවේ හිටපු විදුලි බල ඇමතිගේ දුව හිටියේ අපිට උඩ බැච් එකේ. දන්නවනේ නේද? අපි උඩ බැච් එකේ හිටියේ. පල්ලෑ. එතකොට මේ එයා ඉලෙක්ට්‍රිකල් කරේ. ඒගොල්ලෝ පවා කියන්නේ සාමාන්‍යයෙන් කර තියෙන සාමාන්‍ය මේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ ළමයි පවා කැම්පස් එකට ආවට පස්සේ තමන්ගේ දෙයක් ගොඩනගෙන තමන්ගේම දෙයක් ගොඩනගන්න උත්සාහ කරනවා. හරිද? තමන්ගේම දෙයක් ගොඩනගන්න උත්සාහ කරනවා මේ තමන්ගේ ආර්ථිකය තමන් ස්වාධීන කරගන්න උත්සාහ කරනවා. එතනින් පස්සේ ඔයාලා ඉගෙන ගන්නවා මේ හම්බෙන ගාන කළමනාකරණය කරගෙන ටික ටික ඉස්සරහට යන්නේ කොහොමද කියලා. කවදාවත් ඕක දෙමව්පියන්ගේ සල්ලි වලින් ජීවත් වෙනකන් තේරෙන්නේ නැහැ. ඕක දෙමව්පියන්ගේ සල්ලි වලින් ජීවත් වෙනකන් කොහොමවත් තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්න තමන් රුපියල් 5000ක් හරි හොයන්න ඕනේ. හරිද? ඒක කැම්පස් එක ඇතුළේ අනිවාර්යෙන් කරන්න. ඒ කියන්නේ දැන් මම කියන්නේ මේ කතන්දරයට ආවේ මේ කෝස් එකක් ගහන්න දැන් කියන්නේ මෙහෙම මේ කළු පාට කොටු ගන්න ඕනේ. කෝස් එකක් කරද්දී. ඒක මුළු කැම්පස් එකේ ළමයි 6000ක් විතර ඉන්නවා මේ ඉතින් කෙනෙක්. ඒක ෆැකල්ටි වල ගත්තාම ඒතර හැමෝටම ඔය කොළ ඕනේ වෙනවා. සමහර ළමයි කරනවා මේ ගෑන ළමයි සාමාන්‍ය A4 අරගෙන Tamanට දෙන වෙලාවේ ඔය කොටු ගන්න. හරිද? සාමාන්‍ය A4 අරගෙන Tamanට තියෙන වෙලාව අරගෙන ඔය කොටු ගහනවා ඔය විදිහට A4 වලට කොටු ගහනවා. කොටු ගහලා ඒ කොටුව ගහපු කොලේ චුට්ටක් වැඩි ගානකට විකුණනවා. එතකොට සාමාන්‍ය සල්ලි තියෙන ළමයි يعني සල්ලි තියෙන කෙනෙක් වෙන විදියකින් සල්ලි හොයාගන්න ළමයි හරි කොහොම හරි ඒ ළමයි අර ළමයින්ට උදව්වක් විදිහට අර කොල ගන්නවා. يعني තමන්ගේ වැඩවලට අවශ්‍ය විදිහට ඒ කොල ගන්නවා. ඒතර ඒකෙන් අර ළමයාට يعني ඕක විකුණන කෙනාට ආර්ථිකයක් එනවා. විවිධාකාරයේ දේවල් කරන කට්ටිය ඉන්නවා. හරිද? يعني කේක දේවල් වලින් කොහොම හරි මොකක් හරි ආර්ථිකයක් හදාගෙන තමන්ගේ يعني එතනින් ඉගෙන ගන්නවා වැඩේ කරගෙන යනවා. ඒ නිසා මේ මොනතරම් සල්ලි තිබ්බත් ගෙදරට මොනතරම් සල්ලි නැතත් අවුරුද්දක් පළවෙනි අවුරුද්දේම හදන්න බොහොම ලේසියෙන් හදන්න පුළුවන්. දැන් කීක දේවල් කරනවා කියන්නේ කියලා නිම කරන්න බැරි තරම් දේවල්. සමහරවිට දෙන සර්වේ කරනවා කියලා තියෙනවා මේ ඔය කම්පැනි වල වැඩ කරන්න තියෙන දවස් පඩියට කැම්පස් ළමයින්ව ගන්නේ උදේ 8 ඉඳන් උදේ දවල් 1 වෙනකන් වුණා උපරිමුණුත් තියෙයි 12 වෙනකන්. අපිට කියලා පොඩි ඒගොල්ලෝ කියන යම් ශේෂ්ත්‍රයක් සම්බන්ධව පොඩි අධ්‍යයනයක් කරලා ඉන්න තියෙනවා. පොඩි අධ්‍යයනයක්. හරිද? ඒතකොට සාමාන්‍ය රුපියල් 1000ක් 2000ක් 2500ක් ඒ වැඩේ හැටියට හම්බ වෙනවා කියන්නේ පොඩි අධ්‍යයනයක් නෙමෙයි ලොකු බරපතල දෙයක් නෙමෙයි. පොඩි අධ්‍යයනයක් කරලා පොඩි රිපෝට් එකක් සම්මිට් කරන්න තියෙනවා සමහර ලාවට ඒ රිපෝට් එකක් සම්මිට් කරනවා නම් ඊට වඩා වැඩි ගාණක් හම්බ වෙනවා. ඒ විදිහට පොඩි තියෙන සල්ලි හොයන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. ඒකෙන් මේ ඒකනේ තමයි මම කියන්නේ මේ ඒකෙන් සල්ලි හොයාගෙන ඒකෙන් ඉදිරියට ගිහිල්ලා මේ ලෝකෙ ඉන්න ලොකුම සර්වේ කරන මිනිස්සු එහෙම නෙමෙයි. මං කියන්නේ ඒ වෙලාවේ තමන්ගේ ආර්ථිකයට අවශ්‍ය සල්ලි එතන හදන්න. හදලා ජීවත් වෙන්න දෙමව්පියන්ගේ ස්වායක්ත. එතකොට තමන්ට කලමනාකරණේ තේරෙනවා මේකට මෙච්චරක් යනවා මේක මේ විදිහට බැලන්ස් කරන්න ඕනේ මේ විදිහට නාස්ති කරන්න ඔය විදිහට ඉගෙන ගන්න. ඊට පස්සේ අවුට් වෙනකොට එක්ක ඔයගලන්ට අර පැත්තෙන් වෙන මොකක් හරි ගොඩනගාගෙන තියෙන්න පුළුවන් සමහර වෙන කම්පැනියක් හරි මොකක් හරි. එහෙම නැත්නම් තමන්ගේ ඒ කියන්නේ කෙලින්ම ජොබ් එකට යනවා වෙන්නත් පුළුවන්. කොහොම කරත් එතනින් පස්සේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න මාරු උදව්වක් වෙනවා අර. දැන් මේ අන්තිම ටිකේ හින්දා මම මේ ඕවා කියන්නේ කියලා යවන්න මේ. හරිද? ඒ නිසා මේ මම මේ කියන්නේ අවුරුදු 25ක් 26ක් වෙනකොට ලොකු තැනකට එන්න පුළුවන් විදියක් මම මේ කියන්නේ. හරිද? ඒ නිසා මේ දේවල් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. දැන් ඔහේ සියලු දේවල් අමතක කරලා ආදල් එකේ ඉඳලා මේක කරන්න බෑ. දැන් සමහර ළමයි කතා කරනවා කියන ඊ පෙරේදා. ඕල් ආන්සර් කරන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට මම ආන්සර් කරනවා ඉතින් ඔය කලාතුරකින්. ආන්සර් කරනකොට කිව්වන් ළමයි කතා කරලා කියනවා මේ ඒ කියන්නේ මුළු වෙලාවෙම වැඩ කරනවලු. කියන්නේ කලින් ෂයිකේදීත් මුළු වෙලාවෙම වැඩ කරාලු. මේ ෂයිකේ දැන් රිසල්ට් එක අවුල්ලු. මුළු වෙලාවෙම වැඩ කරනවලු. කියන්නේ දවසකට පැය 20ක් විතර කොහොමද වැඩ කරාලු කලින් ෂයිකේදී. එක දිගට මාස 8ක් 10ක් වැඩ කරාලු. දැනුත් එහෙම කරනවලු. නමුත් කලින් ෂයිකේ ආවේ C දෙකයි S එකයි. හරිද? දැන් මේ රැපිඩ් රිවිෂන් එකට අවුරුද්දෙන් ආපු ළමෙක් මේ කියන්නේ. YouTube එකේ වීඩියෝ දැකලා ජොයින් වුණා කියලා. හරිද? කොහොම හරි මේ එහෙම ළමයියොත් ඉන්නවා. ඒක තමයි මම කියන්නේ ඔයාලා කලින්ම හදන්න ඕනේ ප්ලෑන් එකක්. කලින්ම හදන්න ඕනේ මේක කරගෙන යන්න සැලැස්මක්. මේ වැඩ ටික බැලන්ස් කරන්න හෙට දවසේ වැඩ ටික සඳහා සැලැස්මක්. දැන් මම ඇහුවාම
කියනවා මේ කියන්නේ විශේෂයෙන් නෑ ඉතින් තියෙන වැඩ ටික කරනවලු තියෙන වැඩ ටික කරනවා තියෙන වැඩ ටික කරලා හරියන්නේ නෑ වෙලාව බැලන්ස් කරන්න බෑ ඕගොල්ලෝ මේ තියෙන මාස 3න් මේ ගේම ගහනවා නම් අනිවාර්යෙන් ඔයාලට සැලැස්මක් තියෙන්න ඕනේ දැන් අද හවස පන්ති ඉවරයි එකමාර දෙක වෙද්දි පාඩස් ගාලා එක්ක ගෙදර යනවා නැත්තම් පේපරේ ලියනවා නැත්තම් ඔන්ලයින් හරි ෆිසිකල් හරි මෙතන ඉඳලා මීටින් එකක් දාගෙන එක්ක ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකෙන් අහ ගන්නවා නැත්තම් ෆිසිකල් නම් මෙතන ඉඳන් ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකෙන් අහ ගන්නවා හරි මොකක් හරි අද හවස කරන්නේ මෙන්න මේ වෙලාවේ මෙන්න මේකයි කියලා ප්ලෑන් එකක් තියෙනවා ඒ ප්ලෑන් එක නැති වුණොත් තමයි ඔයගොල්ලෝ හවස් 2:00 විතර දැන් ගෙදර හරි ගිහලා කල්පනා කරනවා මොකද දැන් කරන්නේ සරල මොකද අපි හිතමු සංකීර්ණ සංඛ්‍යා බැංක ගත්ත සංකීර්ණ සංඛ්‍යා පොතක් අම්මට සිරි හින පොතක් හරි මැද්දේම කලින්ම බලලා මැද්දේ ඉසේ හරි කොහොමම ගියේ දැන් ඉගෙන පටන් ගන්න දැනක් හොයා ගන්නත් බෑ පටන් ගන්න දැනක් හිතා ගන්නත් බෑ කරගෙන යන්න ප්ලෑන් එකක් නැහැ චුට්ටක් බලනවා ගානක් හදන්න බලන හැදෙන්නේ නැහැ මැද්දේ ඉඳන් බලන්න හැදෙන්නේ ඒ වෙනත මුලින් ඉඳන් බලද්දි කම්මැලිද ඒ ටික පුළුවන් මුලින් ඉඳන් බලද්දි කම්මැලි කලින්ම ප්ලෑන් එකක් ටාගට් එකක් තියෙන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යා හරි මොකක් හරි බයෝ පාඩමක් හරි බලනවා නම් මේ පැය දෙක ඇතුළත මේක මුලින් ඉඳන් අකට මෙන්න මේ කොටස බලලා ඉවර කරනවා ප්‍රශ්න කරනවා වරදින දේවල් ආයි හිතලා කරගන්නවා ටාගට් එකක් තියෙන්න ඕනේ මේ පැය දෙක වෙද්දි මේක ඉවරයි මම මේ කියන්නේ ඒ ලෙවල් විතරක් ගොඩ දාන්න ක්‍රමයක් නෙමෙයි මේක ජීවිතේම ඕගොල්ලන් ගොඩ දානවා හරියට කරගත්තොත් අවුරුදු 25ක් 26ක් වෙනකොට ඕගොල්ලෝ මේ ලංකාවේ හෝ ලෝකයේ ඉන්න පුළුවන් මුද්දම තැනක බොහොම ආර්ථිකමය වශයෙන් නිදහස් ආර්ථික වශයෙන් නිදහස් කියන්නේ ලංකාවේ ලොකු සල්ලිකාරය වෙන්න ඕනේ නැහැ Tamanට ඕනේ දෙයකට වියදම් කරලා ආස දෙයක් අරගෙන ආස දෙයක් කාලා බිලා ඕනේ තැනකට ගිහිලා ට්‍රිප් එකක් ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍ය ආස ඉදන වාහනයක් ගන්න ඒ ආර්ථික වශයෙන් නිදහස් කියන්නේ ඒක එච්චරයි තියෙන්න ඕනේ නේද? එතනින් එහාට සල්ලි හොයන්න ගියාම මල කරදරයක් වෙනවා ඕක. ඒ නිසා ආර්ථික වශයෙන් නිදහස් වෙන ගන්නට සල්ලි හොයන්න. එතනින් එහාට සල්ලි හොයන්න එපා. එතනින් එහාට සල්ලි කියන්නේ කරදරයක්. සාමාන්‍යයෙන් නෝමල් එකේ කරගෙන යන කෙනා තමන්ගේ ජීවිතේ සැපවත්ව ගෙවන්න පුළුවන් විදියට හොඳට හොඳ ගයක් හදාගෙන හොඳ වාහනයක් පාවිච්චි කරලා ඒ ගානට එන්න. ඒ ගානට එන්න නම් මම මේ කියන දේවල් වැදගත් වෙනවා. අද වැඩි වෙලාවක් ගන්න බෑ කොහොමද දැන් පාඩමේ මම අද කරන්න හිතාගෙන කරන්න ඕනේ. ඒක ටක් ගාලා කියන්නේ මේ දැන් ඉඳන් පුරුදු වෙන්න ප්ලෑන් එකට වැඩ කිරිල්ල. ඊට පස්සේ තමන්ව සැක කරන්න එපා. ළමයි කතා කරන කොල්ලෝ අහන වඩාන්න S2යි F1යි තියෙන්නේ ඒ තුනක් ගන්න පුළුවන්ද බැරි වෙයි කියලා හිතෙනවා. පුළුවන්. කලින්ම මේක කරපු මිනිස්සු ඉන්නවා කියලා විශ්වාස කරන්න. කරපු මිනිස්සු නැතත් මේකට අපිට ගැම්මක් තියෙනවද කරන්න. කරපු මිනිස්සු ඉන්නවනේ ඕන තරම්. ඒ මිනිස්සු ඉන්නවා. පුළුවන්. දැන් සමහර ළමයි ඉන්නවා B3යි ෆස්ට් යි B3යි දෙවෙනි ෂයි එකේ B2යි C1යි එකක් පල්ලෙහාටත් කරලා දැන් මොකද කරන්නේ? තමන් ගැන විශ්වාස කරනවා. තමන් ගැන විශ්වාස කරලා කවදාවත් මේ ලෝකේ කිසිම දෙයකින් කොට යන්න බෑ. තමන් ගැන විශ්වාස කරන්න. තමන්ට කරන්න පුළුවන්. තමන්ට මෙන්න මේ ටාගට් එකට යන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න. විශ්වාස කරලා කරන්න පටන් ගන්න. කවදාවත් වරදින්නේ නැහැ. මහන්සි වෙනවා නම් කිසි දෙයකට හරි විදියට වරදින්නේ නැහැ. හරියට මහන්සි වෙන්න වරදින්නේ නැහැ. කාටවත් වල නවත්තන්න බෑ. හරිද? එතනින් එහාට දැන් ඊළඟට ප්‍රශ්නේ. හරිද? ෆ්‍රී කාඩ් වල ළමයි ඉන්න ෆ්‍රී කාඩ් ඇත්තටම අවුලක් තියෙන අම්මා නැති ළමයි ඉන්න තාත්තා නැති ළමයි ඉන්න. හරිද? අම්මා නැති ළමයි ඉන්න තාත්තා නැති ළමයි ඉන්න. ඒගොල්ලෝ ෆ්‍රී කාඩ් දෙල්ලනවා. ඉතින් එහෙම බොහොම ආර්ථික අවස්ථාවක මම මේ වෙනකොට ලක්ෂ 10කට වඩා මාසෙට ෆ්‍රී කාඩ් දීලා තියෙනවා. හරිද? මාසෙට ලක්ෂ 10කට වඩා යන ෆ්‍රී කාඩ් දීලා මම දැන් මේ කියන්නේ ඒ කාඩ් නොදුන්නා නම් ලක්ෂ 10ක් තව හම්බ වෙනවා. හරිද? දීලා තියෙනවා බොහොම සාධාරණ හේතු මත සමහර ළමයි කතා කරලා කියනවා මේ ඔන්න ෆ්‍රී කාඩ් එක මොකක්ද අම්මලා තාත්තලා කරන්නේ කියලා මම අහනවනේ මම ওই අරම මේවා මොනවත් ලොකු දේවල් යන්නේ ඉතින් සාමාන්‍ය අම්මලා තාත්තලා කරන්නේ මොනවද කියලා අම්මලා තාත්තලා කරන්නේ මොනවද කිව්වම අම්මලා තාත්තලා මොකුත් කරන්නේ නැහැ හරිද ඊට පස්සේ මම හිතුවා අම්මලා තාත්තලා අසනීපයි අසනීපයක් නැහැ හරි අම්මලා තාත්තලා මොන හරි අවුලක් තියෙනවා ප්‍රශ්නයක් වටෙන් ප්‍රශ්නයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි? අයියලා අක්කලා ඉන්නවා. අයියා යක්කේ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඉතින් කොහෙන් ඉන්නවා? හරි? අයියලා අක්කලා ඉන්නවා නිකන් ඉන්නවා. අම්මලා තාත්තලා ඉන්නවා මොකුත් කරන්නේ නැහැ කියන්නේ දැන්. මොකුත් දැන් මොකක් හරි කරන්න බැයි මිනිස්සු ජීවත් වෙන්න. ඒතකොට දැන් එහෙම කරන්නේ නැති වෙන්නේ මොකද අසනීපයක් නම්. හරි? එහෙම නැත්නම් වෙච්ච ප්‍රශ්නයක් නම් සමහර වෙලාවට ඔපරේෂන් එකක් කරලා කාලයක් යනකොට කරන්න බෑ. මොකුත් දැන් ඒ ළමයින් පුරුදු වෙලා තියෙන මේ විදියට මොකුත් කරන්නේ නැහැ. ඉතින් මොකුත් කරන්නේ නැත්නම් සල්ලි හම්බ කරන්නත් බෑ. ජීවත් වෙන්නත් බෑ තමයි. ඉතින් මොකුත් කරන්නේ නැති මිනිස්සු වෙන්න එපා. අනිවාර්යෙන් Tamanට හැකියාවක් තියෙනවා නම් මොනවා හරි කරන්න. හරිද?
මුකුත්ම කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ දැන් ඔය ඉන්නවා මම ඕන තරම් දෙකලා තියෙනවා ඔය ගම්වල වල එහෙම ඉන්නවා. මේ පවුලේ කවුරුවත් මොකුත් කරන්නේ නැහැ. ඉන්නවා. ජීවියා පවතී. හරිද? කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා කියන්නේ දැන් මම මේ 10 පාරක් විතර එහෙම කියද්දී අහනවා අසනීපයක් තියෙනවද? මොකක් හරි අවුලක් තියෙනවද? ප්‍රශ්නයක්. දැන් සමහර මිනිස්සු ඉන්නවා මානසික පීඩනය මත කරගන්න බෑ. එහෙමද? අවුලක් නෑ ඔබ. දැන් මොකද කරන්නේ අයියා ඉන්නවා අයියාට 25යි ඒ ඉන්නවා. අර නිකන් ඉන්නවා ඉතින් කාලා වෙලා ඉන්නවා. හරිද? එහෙම ජීවත් වෙන්න එපා. පුළුවන් තරම් මේ හැම වෙලාවෙම ජීවිතේ වැඩ කරන කාලේ වැඩ කරන්න. එහෙම නැත්නම් එහෙම මුළු කාලෙම මානසි වෙන්න වෙනවා. වැඩ කරන කාලේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න, වැඩ කරන කාලේ වැඩ කරන්න. ටාගට් එකක් හදාගන්න 35න් විතර විශ්‍රාම යන්න. හරියට කරගත්තොත් 35න් විතර විශ්‍රාම ගියයි. ඊට පස්සේ විශ්‍රාම ජීවිතේ සතුටින් ගෙවන්න තියෙන්නේ. හරියට කරගත්තොත් 35න් විශ්‍රාම යන්න පුළුවන්. ඒ නිසා මේ එහෙම ටාගට් එකක් හදාගන්න 35න් විතර පස්සේ Taman දැන් වැඩ කරන්න ආස ශේෂ්ත්‍රයක වැඩ කරන්න පුළුවන්. දැන් ડોක්ටර්ස්ලා ඉන්නවා Taman කරන වැඩේට ගොඩාක් ආසයි. එතකොට ඒගොල්ලෝ සමහරවිට 60න් විශ්‍රාම ගිහිල්ලා කරනවා ඒක. එහෙම අවුලක් නැහැ. ඒක තමයි ආස දෙන්නේ. එහෙම හරි නැත්තම් මොකක් හරි ගොඩනං වල හරි අර තමන්ගේ මේ තියෙන සියලු ප්‍රශ්න ඉවර කරන්න ඕනේ 25ක් 26ක් යද්දි. තමන්ට ආස විදිහට ජීවත් වෙන්න ඕනේ. ඔය ගැම්ම තියෙන්න ඕනේ. වෙලාව ඇති. හරි? ටක් ගාලා. වැඩිපුර කියන්න යන්නේ නැහැ තම උත් වෙලාව අපරාධي.